Ladies and gentlemen, ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඉදිරි එන සඳුදා දිනේ ඉඳන් සිකුරාදා දිනේ වෙනකන් gold market එක move වෙන්න පුළුවන් ආකාරය සහ gold market එක move වෙද්දී අපිට entries catch කරගන්න පුළුවන් zones මොනවද කියන එක ගැන අපි අවබෝධයක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට මේ zone හරහා entries අරගෙන minimum 100 pips, 50 pips, 200, 300 pips වගේ කැච් කරගන්න පුළුවන් විදිහේ සීක්‍රට් zones කීපයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් කිසිම විදියකින් ස්කිප් එකක් කරන්න එපා. මොකද ඒ හැම පොයින්ට් එකක්ම ඔයාලට වැදගත් වෙන්න පුළුවන් නිසා. එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා set වෙන්න. අපි යන් වීඩියෝ එකට. මෙතන ඉඳන්ම පටන් ගමු. ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ 3500 සහ 3494 කියන මෙන්න මේ place එකට අදාළව තියෙන zone එක. ඒ වගේම ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ 3473.5 සහ 3472.5 කියන මෙන්න මේ zone එක. ඊට පස්සේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ 3442.8 සහ 3438.9 කියන zone එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ 3405.7 සහ 3411.4 කියන මෙන්න මේ zone එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 3386.7 සහ 3384.9 කියන zone එකත් ඒ වගේම 3370.8 සහ 3366.9 කියන zone එකත් ඒ වගේම 3354 සහ 3357.8 කියන zone එකත් ඊළඟට අපිට මෙන්න මේ විදිහට buy zones කීපයක් තියෙනවා. මේ buy zones තමයි 3315.2 සහ 3312.4. ඒ වගේම මේකත් ඔයාලා නෝට් කරගන්න 3291.7 සහ 3291.1 කියන සීක්‍රට් zone එක. ඒ වගේම අපි මෙතනින් එන්ට්‍රි එකක් ප්ලේස් කරා. මම මේක TikTok එකේ පවා අප්ලෝඩ් කරලා තිබ්බා. මෙන්න මේ සීක්‍රට් zone එකත් එක්ක ගත්ත එන්ට්‍රි එක 3287.9 සහ 3287.3 කියන zone එක. ඒ වගේම එතන මේන් normally හැමෝම ඇනලයිස් කරන zone එක තමයි 3289.5 සහ 3285.8 කියන zone එක. ඒ වගේම ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ 3270.1 සහ 3266 කියන zone එක. ඒ වගේම දැන් මාකට් එක මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරොත් දැනට මාකට් එක මේ විදිහට හදලා තියෙන මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරොත් ඊළඟට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් zone එක තමයි මෙන්න මේ zone එක. ඉතින් මේ zone එක බලාපොරොත්තු වුණොත් ඔයාලට මේ zone එකෙන් ගන්න පුළුවන් buy entry එකක් 3230.1 සහ 3227.9 කියන zone එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 3210.6 සහ 3210.2 කියන මෙන්න මේ සීක්‍රට් zone එක. ඒ වගේම 3170.7 සහ 3175.3 කියන මේ සීක්‍රට් zone එක. ඒ වගේම මෙන්න මේ line ඔයාලා layers කරන්න use කරන්න පුළුවන්. අපේ last zone එක මම අද දවසේ කතා කරන last zone එක 3104.8 සහ 3099.9 කියන zone එක. ඔයාලට next zone එක කොහොමද පේනවද 3081.8 සහ 3071.6 කියන zone එක. ඉතින් මේ zone වලදී ඔයාලා entries ගන්න ඕන. දැන් මේ zone එක ගාවට මාකට් එක මේ විදියට එනවා. මෙහෙම මාකට් එක ඇවිල්ලා මෙතනදී ඔයාලා හරියටම entry එක ගන්න ඕන wig එකෙන්ම. එතකොට මේ wig rejection එක සාමාන්‍ය pip 50 වගේ සීමාව පැන්නුවට පස්සේ pip 30 40 50 ඔයාලා capital එකේ යටියට ඔයාලට risk එකක් ගන්න පුළුවන් තරමේ යටියට ඔයාලට ඒක break even කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ secret super spot zone තියෙනවා. ඒ වගේ zone වලින් සාමාන්‍ය pip 100 rejection එකේදී තමයි අපි break even කරගන්නේ. ඉතින් මෙන්න මේ වගේ zone වලදී ඔයාලට පුළුවන් සාමාන්‍ය pip 70 80 100 range එක normally කොහොමද catch කරගන්න කිසිම risk එකක් නැතුව. ඉතින් මේ වගේ zone වලදී entry ගන්න යන්න අර විදියට. ඒ වගේම දැන්ට current market එක තියෙන මෙතන සමහරට gap එකකින් open වෙන්න පුළුවන් සෞදා දවසේ. එතකොට මාකට් එක මොන විදිහේ ગેප් එකකින් ඕපන් වුණත් මේ හැම zone එකකටම රියැක්ට් කරනවා. එතකොට මාකට් එක මෙන්න මෙතනින් මේ පොයින්ට් එකෙන් නැවත buy වෙන්න පුළුවන්. ඔයාලට buy කරන්න ඕන නම් මෙතෙන්ට රීටෙස්ට් එක දුන්නට පස්සේ buy කරන්න පුළුවන්. දැනට කරන්ට් මාකට් එක 1 hour chart එක මේ විදිහට තමයි නැවතිලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේ කැන්ඩල් එක මෙතනින් ස්ටාර්ට් වුණොත් නම් ඔයාලට මෙතනින් buy කරලා මේක
උඩට නැවතත් හෝල්ඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මම මෙතනින් buy එකක් ගත්තා. ඒක මම TikTok එකේ පබ්ලිෂ් කරා. ඉතින් මේ buy එක ඩිරෙක්ට් මට හෝල්ඩ් කරන්න පුළුවන්. කෙලින්ම මෙන්න මේ පොයින්ට් එකනොත් එහාට. මොකද මේ පොයින්ට් එකේ මේ හැම පොයින්ට් එකකම අපිට සාමාන්‍ය ප්‍රෙෂර් එකකින් සෙල් ප්‍රෙෂර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සෙල් ප්‍රෙෂර් එකත් එක්ක අපිට සෙල් එකකට යන්න පුළුවන්. අපි 70ක් 60ක් 50ක් 30ක් වගේ normally යන්න පුළුවන් අපිට කොහොමත් හොඳ ස්කල්ප් ට්‍රේඩ් වලට. අර මම කිව්වා වගේ සීක්‍රට් zones තියෙනවා. දැන් මේ වගේ සීක්‍රට් zones තියෙනවා. ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න වෙනවා ඔයාලට. මොකද මම මේ සීක්‍රට් zones ගැන මෙතනදී කියන්නේ නැහැ. මොකද මම ඒව ගැන වෙනම ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්න ඉන්නවා. දැන් මේ zone එක ඔයාලට හොඳ පොයින්ට් එකක් වෙයි. හොඳ ට්‍රේඩ් එකක් කැච් කරගන්න. මොකද මේ පොඩි ગેප් එකේ පවා මම මේ ඉන්න වර්ණව chart එකේ. ඉතින් මේ ગેප් එකේ පවා ඔයාලට බලා ගන්න පුළුවන් pip 140ක් විතර තියෙනවා. මාකට් එක මේ විදියට ඇවිල්ලා මේ විදියට මෙතනින් රීටෙස්ට් එක ගන්න. මේ විදියට ඩ්‍රොප් වුණත් ඔයාලට මෙතනින් ගන්න ස්කල්ප් ට්‍රේඩ් එකෙන් pip 100කට වැඩි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. නැවතත් ආයි මෙතනින් buy කරලා මේ විදියට ඔයාලට මෙතන ගන්න buy එක සහ මෙතන ගන්න hold එකත් එක්ක මෙතනදී ඔයාලට buy trade අරගෙන hold කිරීමේ හැකියාවක් තියෙනවා layering එක. ඉතින් ওই විදිහට තමයි මම දෙන zones වලට ඔයාලා entry කරන්න ඕන සහ ওই zones එක ගන්න entry ඔයාලට success විදියට කරගන්න පුළුවන් වෙන්නේ. risk එකක් අරගෙන ওই විදියට trade ගත්තොත් මේ හැම zone එකක්ම current market එකේ pressure එක අනුව මම invalid ද valid ද කියන එක තීරණය කරනවා. මොකද මේ දැනට අපි ඇදලා තියෙන හැම zone එකක්ම සමහර වෙලාවට break out වෙලා retest වෙන්න පුළුවන්. එම නැත්නම් current market එකේ pressure එකම දෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙහෙමයි. මම කියන්නේ දැන් මේ යන market එකේ මෙතනින් sell නොවි කෙලින්ම buy වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම මොකද කරන්නේ? මම කරන්නේ low time frame වලට ගිහිල්ලා මෙතෙන්ට ගියාට පස්සේ retest එකෙන් නැවත buy එකක් කරන එක කරන්නේ. ඉතින් අන්න ඒ වගේ market trend එක සහ market pressure එක, එතකොට market එකේ මොන වගේ තත්ත්වයක්ද fundamentally තියෙන්නේ, Trump මොන වගේ decision අරගෙනද, ඒ වගේම China මොන වගේ decision අරගෙනද, ඒ වගේම trade war ඔය වගේ දේවල් මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා බලලා global impact එක සහ මේ market වලට ඒකෙන් එන tension එක බලලි වෙලා ඔයාලට trade ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් අපි next video එකෙන් set වෙමු. අනිවාර්යෙන් subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ මම ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා.